උප්පත්ති පළවෙනි පරිච්ඡේදයේ 27 වෙනි පදයේ සිට දෙවියන් වහන්සේ තමන් ස්වරූපයෙන් මනුෂ්‍යයා මැවුසේක. දෙවියන් වහන්සේගේ ස්වරූපයෙන් ඔහු මැවුසේක. පුරුෂයාද ස්ත්‍රියද කොට ඔවුන් මැවුසේක. දෙවියන් වහන්සේ ඔවුන්ට ආශිර්වාද කළසේක. දෙවියන් වහන්සේ ඔවුන්ට කියනසේක් නුඹලා බෝ වී වැඩි වෙමින් පොළව පූර්ණ කොට ඒක යටත් කර ගනිව්. මුහුදේ මත්ස්‍යයන් කෙරෙහිද ආකාශයේ පක්ෂීන් කෙරෙහිද පොළව පිට හැසිරෙන සියලු සතුන් කෙරෙහිද අධිපතිකම් කරව් යයි කීසේක. තවද දෙවියන් වහන්සේ බලව මුළු පොළොව තලයේ ඇති බීජ දරන සියලු පලාද බීජ දරන ඵල ඇති සියලු වෘක්ෂද නුඹලාට දුනිමි. එය නුඹලාට ආහාර පිණිස වන්නේය. පොළොවේ සියලු මුර්ගයන්ටත් ආකාශයේ සියලු පක්ෂීන්ටත් පොළොව පිට බඩගා යන පන ඇති සියලු සතුන්ටත් ආහාර පිණිස සියලු නිල් පලා දුනිමි කීසේක. ඒ එසේ විය. දෙවියන් වහන්සේ තමන් සෑදූ සියල්ලම දුටුසේක. බලව එය යහපත්ව තිබුණේය. ඊතා යහපත්ව තිබුණේය. සවස විය, උදේ විය. ඒ 7 වෙනි දවසක්ය.